කොරියාවේ වීසා නීති වෙනස් වෙලා. ඔයා එක දන්නවද? ඔයා E74 හරි E74R හරි වීසා එකකින් නම් ඉන්නේ මේ වීඩියෝ එක අවසානයේ වෙනකම්ම බලන්න. පළවෙනි එක තමයි ඔයා වයිෆ්ව කොරියාවට ගේනවා නම් ඔයා අනිවාර්යයෙන්ම KIIP විභාගය හරි ටොපික් විභාගය හරි පාස් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ඔයා වීසා එක අලුත් කරද්දිත් අනිවාර්යයෙන්ම KIIP හරි ටොපික් හරි විභාග පාස් වෙලා තියෙන්න ඕනේ. ඔයාට මේකෙදි ඔප්ෂන් තුනක් තියෙනවා. පළවෙනි එක KIIP level test එක ලියලා ලකුණු 41ක් ගන්න එක. දෙවැනි එක KIIP level 2ට පාස් වෙලා පැය 80ක් රජයේ පන්ති ගිහින් ඒ විභාගය පාස් වෙන එක. තුන්වෙනි එක ටොපික් 1 විභාගය ලියලා කෙලින්ම level 2ට වැටෙන එක. මේ ඕනිම විදියකින් ඔයාට වයිෆ්ව ගෙන්න ගන්න වගේම වීසා අලුත් කරගන්නත් පුළුවන්. දකුණු කොරියාවේ හැමෝම රෙකමෙන්ඩ් කරන කොරියන් ගුරුගේ පන්තියට ආවොත් ඔයාට එකපාරින්ම විභාගය ගොඩ දාගන්න පුළුවන්. මේ වෙනකොට සිසුන් 650කට වඩා වැඩි පිරිසක් KIIP level test එකත් සිසුන් 100කට වඩා වැඩි පිරිසක් ටොපික් විභාගයත් අපේ පන්තියෙන් පාස් වෙලා තියෙනවා. ඔයාටත් මේ විභාග පාස් වෙන්න ඕනේ නම් දැම්ම අපිට WhatsApp message එකක් දාන්න. 8210 387 13 359 කොරියන් ගුරු.